මේක PS30 ගියර් බොක්ස් එක. මෙන්න මේක තමයි ගියර් බොක්ස් එකේ තියෙන වටිනම කියන වැඩේ වෙන්නේ මෙන්න මේක සහ මේකෙන් ඒ જાතියම දෙකක් තියෙනවා. මේක ගැන දැනගන්නවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ස්මූත් එකට වාහනේ යන්න ඕන නම් කවදාවත් මෙන්න මේකට අතවත් තියන්න එපා. අන්න කියලා මෙන්න මේ ප්ලැනටරි ගියර් එක තමයි මුලින්ම මෙන්න මෙතනට එන්නේ. මෙන්න මේ කෑල්ල මේ තියෙන්නේ. අන්න මේක බලාගෙන දැක්කම මේක මැග්නට් ෆීල්ඩ් එක සෑහෙන වැඩි. මේක ඇල්ලුන සමහරට අත වුණත් තුවාල වෙන්න තියෙනවා. මේකෙන් හැදෙන පොඩි ධාරාවකින් තමයි මේකේ තියෙන කනෙක්ෂන් මම හිතන්නේ 8ක් තියෙනවා. ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට බලන්න. ඉසි මොටෝ සෝන් channel එක බලන අයට ඇත්තටම මෙන්න මේක මේ තියෙන වීඩියෝ එක ලෑස්ති කරලා තියෙන මේ ECVT එකක් ගැන තමයි අද වීඩියෝ එක කරන්න යන්නේ. VCVT එක වැඩ ගන්න කොහොමද කියලා ඔයාලට ගොඩක් කලාදාසක් ගන්න පුළුවන් මේකෙන් සහ PS එක මේ වගේ කලාතුරකින් ලෙඩක් ගැන දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක මුලින් ඉඳන් බැලුවා. එහෙනම් වීඩියෝ එක බලමු. හරි අපි ලෙඩේ බලන්න කලින් ඉස්සෙල්ලා බලාගමු මේකේ තියෙන කෑලි ටික ඔන්න මම ගවල්ලා තියෙන කෑලි වලට වාහනේ ගියර් බොක්ස් එක. මේක PS30 ගියර් බොක්ස් එක. ඔන්න බලන්න මේකේ මහ ලොකු කෑලි වලට ඔච්චරයි තියෙන්නේ. මේකේ ක්ලච් පැක් හෝ එහෙම නැත්නම් මට පේනවා මේ තියෙන කෑලි ටික දැක්කට පස්සේ මෙතන මොකක්වත්ම නැහැ. තියෙන්නේ මේ පොඩි ප්ලැනටරි ගියර් දෙකකුයි, රින් ගියර් එකක් තියෙනවා, මෝටර් දෙකක් තියෙනවා. ඩිෆරෙන්ෂල් එක තියෙනවා. අනිත් CVT වල වගේ යකඩ බෙල්ට් එකක් එහෙම නැත්නම් ක්ලච් පැක් එකක් මොකක්වත් නැහැ. හරිම සරල විදිහට තියෙන්නේ. හැබැයි මේක වැඩ කරන විදිහ නම් ටිකක් සංකීර්ණයි. මේ තියෙන්නේ මෙතන MG2 එක. මහා මෝටර එක එලින්ම මේ රෝද වලට බලය එන්නේ මෙන්න මේ මෝටරෙන් තමයි. මේ මෝටර එකට අදාළ රෝටර එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන MG1 එක වාහන ස්ටාර්ට් වෙන්නේ මේකෙන් සහ බැටරි charge වෙන්නේ මේකෙන්. ඒකට අදාළ රෝටරේ මේ තියෙනවා. මේක ගත්තාම මේ රින් ගියර් එක තියෙන්නේ. මෙතන තියෙනවා මේ idle wheel එක. මෙතන ප්ලැනටරි කැරියර් එකක් තියෙන. මෙතන ප්ලැනටරි ගියර් එකයි ඉන්පුට් ෂාෆ්ට් එකත් එක්ක ප්ලැනටරි එක තියෙනවා. ඊට අමතරව මේක තමයි ඩිෆරෙන්ෂල් එක. මෙන්න මේක තමයි මේකේ තියෙන මේ ගියර් බොක්ස් එකේ තියෙන වටිනම කියන වැඩේ වෙන්නේ මෙන්න මේක සහ මේකෙන් ඒ જાතියම දෙකක් තියෙනවා. මේක ගැන දැනගන්නවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේකේ තමයි සිද්ධිය තියෙන්නේ. හරි. ඒ වගේම තමයි මොකක් හරි රිපෙයාර් එකකට ඔයාලා ගලවලා වාහනේ ආපහු ස්මූත් එකට වාහනේ යන්න ඕන නම් කවදාවත් මෙන්න මේකට අතවත් තියන්න එපා. අතවත් තියන්න එපා. මම වීඩියෝ එකේ මේක ගැන පැහැදිලි කරනවා මේකේ මොකක්ද වෙන්නේ කියලා. අපි දැන් බලමු නිකන් මේක මේ MG2 එකේ ඉඳන් කොහොමද මේ කෑල්ල ටික සෙට් වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ ප්ලැනටරි ගියර් එක තමයි මුලින්ම මෙන්න මෙතනට එන්නේ. මේ විදිහට මේක වැටෙනවා. මේක මෙන්න මේ ප්ලැනටරි කැරියර් එක කෙලින්ම මෙන්න මේ හවුසින් එකේ මෙන්න මේකට ලොක් කරලා තමයි එන්නේ. ඒක කැරකෙන්නේ නැහැ. ඒක වීල් ටික තමයි කැරකෙන්නේ මෝටරේ කැරකෙනකොට. අපි ඒක හවුසින් එකට දාලා බලමු කොහොමද වැඩන්නේ කියලා. ඉස්සෙල්ලා අපි මේ විදිහට බලාගෙන ඉමු. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ තියෙන මේ ලොකු රින් ගියර් එක. ඒක මෙන්න මෙහෙම මෙතෙන්ට අර වීල් සෙට් එක තමයි බහින්නේ මෙන්න මේ විදිහට මේ ප්ලැනටරි ගියර් එකට අස්තර තමයි වැටෙන්නේ. ඔන්න ඔය විදිහට මේකට බහලා තියෙන්නේ. ඊළඟට තියෙන මෙන්න මේ ඉන්පුට් ෂාෆ්ට් එකත් එක්ක එන මේ ප්ලැනටරි ගියර් එක. ඒක කෙලිම මෙන්න මේක මෙන්න මේ විදිහට බහින්න. මෙන්න මෙතනට සෙට් වෙනවා. හරි. ඊට අමතරව මෙන්න මේ MG1 මෝටර එකේ රෝටර එක තමයි ඊළඟට මෙතනට සෙට් වෙන්නේ. මෙන්න මේ විදිහට. ඔන්න ඔච්චරයි මේකේ සම්පූර්ණම මෝටර දෙක සම්බන්ධව වැඩ කරන විදිහට තමයි තියෙන්නේ. මෙතනින් තමයි රෝද වලට බලය හදන්නේ. හදනකොට මේ බලය මෙන්න මේ වීල් එක මේ රින් ගියර් එක හරහා තමයි මෙන්න මේ අයිඩල් වීල් එක පාවිච්චි කරලා මෙන්න මේකට ගේනවා. මෙතන මේ ඩිෆරෙන්ෂල් එකට. මෙතනින් තමයි මෙන්න මෙතනට තමයි ඇක්සල් දෙක සෙට් වෙන්නේ. මේකෙන් තමයි රෝදට බලය අරගෙන යන්නේ. ඔන්න ඔය ටික තමයි සරලව දැන් මේකේ තියෙන්නේ. මෙන්න මේ කට්ට වගේ තියෙනවට පේද මේක තමයි ඔයාලා පාක් එකට දැම්මට පස්සේ මෙන්න මෙතනට කෑල්ල ලොක් වෙලා තමයි පොඩ්ඩක් මම පෙන්නන්නම් ඒක. මෙන්න මේ කෑල්ල මේ තියෙන්නේ. අන්න මේක බලාගෙන දැක්කම මේක මැග්නට් ෆීල්ඩ් එක සෑහෙන වැඩි. මේක ඇල්ලුන සමහරට අත වුණත් තුවාල වෙන්න තියෙනවා. සාම මේකේ වැඩකාරී පරිසරයට ගන්න මැග්නට් ෆීල්ඩ් එක ගොඩක්ම වැඩි. මේකට හිටුන ගමන් ටොක් ගාලා මේ යකඩ ඇලෙනවා. මෙන්න මේ කෑල්ල තමයි මෙන්න මෙහෙම වැටිලා පාක් එකට දැම්මම ලොක් වෙන්නේ. මේක වැඩ කරන්නේ කරන්ට් එකේ වැඩ කරන පොඩි මෝටරයක් තියෙනවා මේකේ. මම ඕ මෝටර එක පෙන්නන්නම් පස්සේ. මෙන්න මෙහෙම ඕක තමයි වැඩ තියෙන්නේ. ඔච්චර තමයි ඕකේ තියෙන්නේ. ඊළඟට මේකේ විශේෂ දෙයක් තියෙනවා මම අර පෙන්නුවේ මුලින් අර කෑල්ල දෙක මෙන්න මේක තමයි දිගිරන්න ඒකට තමයි කියන්නේ පොඩ්ඩක් මම පෙන්නන්න. මේ තියෙන්නේ මේක තමයි මෝටර් රිසෝල්වර් කියලා කියන්නේ මේකට. මේක සෙන්සර් එකක්. මේක හරියට ස්පීඩ් එක බලන ස්පීඩ් සෙන්සර් එකක් වගේ තමයි. ඒක තියෙන හේතුව තමයි දැන් මේකේ මේ දෙකෙන් වාහනේ
යනකොට මෙයාට ගියර් රේෂියෝ එක වෙනස් කරගන්න සහ ස්මූත් එකට වාහනේ ධාවනය කරගන්න. ඒ කියන්නේ අනවශ්‍ය ගැස්සීමක් එහෙම නැත්නම් දෙදරීමක් නැතුව වාහනේ ස්මූත් එකට අපි ඇසලට පැවුවා අපිට ඇඟට දැනෙන්නේ නැතුව වාහනේ ස්පීඩ් දාලා යන්නේ. ඒක හරියට කරන්න නම් මෙයාට අනිවාර්යයෙන්ම මේ දෙන්න ඉන්න තැන සහ මේ දෙන්නගේ කැරගෙන වේගය හරියටම බලා ගන්න ඕන ECU එකට. එතකොට තමයි යා හරිය දත්ත පාවිච්චි කරලා අවශ්‍ය ප්‍රමාණයට මේකට කරන්ට් එක මෙන්න මේ කොයිල් වලට මේ කොයිල් එකට සහ මේ කොයිල් එකට කරන්ට් එක හරියට අවශ්‍ය ප්‍රමාණයට හදලා දෙන්නේ. ඒ අදාළ විදියට යන්න කියන්නේ ভাইබ්‍රේෂන් එකක් හෝ එහෙම ගැස්සීම මොකුත් නැතුව හොඳ ස්මූත් එකට වාහනේ යන්න. ඒ සිග්නල් එක ගන්න තමයි මෙන්න මේ තියෙන මේ රිසෝල්වර් එක පාවිච්චි කරන්නේ. මෝටර් රිසෝල්වර් කියලා කියන්නේ මේක. මේකෙන් හැදෙන පොඩි ධාරාවකින් තමයි මේකේ තියෙන කනෙක්ෂන් මම හිතන්නේ 8ක් තියෙනවා. 2 3 2 6 8ක්. ඔන්න ඔය ටිකෙන් ගන්න සිග්නල් එකෙන් තමයි කන්ට්‍රෝල් මොඩියුල් එක දැනගන්නේ මේ මෙන්න මෙයා සහ මෙයා කොතනද ඉන්නේ ඒ සහ යා කොච්චර වේගෙන් කරගෙනවද කියලා බලලා තමයි සින්ක්‍රොනයිස් කරගන්නේ. ඔන්න ඕකයි. මේක මොකක් හරි රිපෙයාර් එකකට ගලවනවා නම් කවදාවත් මෙන්න මේ එන ඉතින් මේ පොඩි ඇන තුනක් දාලා තියෙන්නේ මේ පේනවා තියෙන. ඒ ඇන තුන ගලවලා ඔක වෙනස් කරන්න එපා. ගැලුවොත් එහෙම වෙන්නේ මෙන්න මේ තියෙන ඇඩ්ජස්ට්මන්ට් වලින් මේක එහෙට මෙහෙට කරකිලා වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණොත් වෙන්නේ මොකද්ද? අර තියෙන මැනගන්න එක වැරදි තත්ත්වයක් ගිහිල්ලා වැරදි තැනකට තමයි මෙයා කරන්ට් එක දෙන්නේ මේ කොයිල් වලට. එතකොට මේ ගැස්සිලා එහෙම නැත්නම් කොයිල් එක පිච්චෙන්න පුළුවන්. එක්ක අධික ගැස්සීමක් දෙදිරීම කියලා වාහනේ යන්න බැරි තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේක ඉතින් ලොකු ප්‍රෝග්‍රෑම් කරලා අර මේ ලොකු වැඩක් කරන්න ඕන. මම ඒ ගැන ප්‍රෝග්‍රෑම් කරන්න ගැන දැන් කතා කරන්නේ. අපි මේක සරල විදිහට පොඩ්ඩක් බලන්න තමයි මේ වීඩියෝ කරන්නේ. මෙන්න එතකොට මෙන්න මෙතන තියෙන මේ මෝටර් එකෙන් තමයි මේ ගියර් පාක් එකට වැටෙන අර කෑල්ල ඔපරේට් කරන්න මම දැන් පෙන්නපු අර කෑල්ල මේ තියෙන. මේක පාවිච්චි මේ වැඩ කරන්න මෙන්න මේකෙන්. මෙන්න මෙහෙම රෙට් වෙන මෙන්න මෙහෙම තමයි වැඩ කරන්නේ. අපි දැන් මේක හවුසින් එකට සෙට් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ. තවත් කරනවා. ඊට පස්සේ මේක ගියර් එකක් නැහැ නේ. මේක ගියර් රේෂියෝ එක වෙනස් කරගන්න තමයි. දැන් මේකේ මෙන්න මේ ඉන්පුට් ෂාෆ්ට් එක තමයි මේකේ එන්ජින් ගැලීම සම්බන්ධ වෙන්නේ. එන්ජින්ට සම්බන්ධ අහලා තියෙන ඩම්පර් එක කියනවා. මම පෙන්නන්න. ඔය ඉන්පුට් ෂාෆ්ට් එක වැටෙන මෙන්න මේ ඩම්පර් එකෙන් තමයි ගැලීම මේ තියෙන එන්ජින් එකට සම්බන්ධ වෙන්නේ. ගැලීම එන්ජින් සම්බන්ධ එන්ජින් කරකිනවා කියන්නේ ඉන්පුට් ෂාෆ්ට් එක එන්ජින් කරකින හැම වෙලාවෙම කරකිනවා. එහෙම සම්බන්ධ වෙලා දැන් මේක එහෙම කරකිනකොට එන්ජින් එක ස්ටාර්ට් වෙච්චාට මේක හයිජන් කරනකොට මේ රෝටර් හයිජන් කරකිනවා. එතකොට එන්ජින් කරකිනවා කියන්නේ උන් බැටරි charge වෙනවා. ඊට පස්සේ වාහනේ යන්න ගත්තාම මේකෙන් තමයි ගැලීම මේ මෝටර් කරනකොට රෝද කරකිලා වාහනේ යනවා. යනilla වාට ස්පීඩ් වැඩි කරනකොට අපි ඇස්ලට හයිජන් පැවුවම ටක් ගාලා එන්ජින් ස්ටාර්ට් වෙලා එන්ජින් උත් එක්කම තමයි මේක යන්නේ. අන්න එතකොට මේකේ ස්පීඩ් එක අනුව මෙන්න මේ මෝටරේ මෙන්න මේ MG1 කියන එකේ මේකේ ස්පීඩ් එක මෙහෙට මේ කැරකෙන ස්පීඩ් එක අඩු වැඩි කරනකොට තමයි මෙන්න මේකේ තියෙන එන්ජින් එකේ මේකේ ස්පීඩ් එක අඩු වැඩි කරනකොට තමයි මෙතන තියෙන ගියර් රේෂියෝ එක වෙනස් වෙන්නේ. ඒක තමයි මේක ස්පීඩ් අඩු වැඩි කරන්න පුළුවන් සහ මේක උන්නම් අනිත් පැත්තට කරගන්න පුළුවන්. රිවර්ස් එක වැඩ කරන්නේ මේකට එන මේ මෝටරේ සප්ලයි එකේ ෆේස් දෙකක් මාරු කරලා අනිත් පැත්තට රොටේට් කරන එක. ඔන්න ඔහොම තමයි දැන්ට සරලව දැන්ට ඔය තියෙන්නේ. මේකේ මම මුලින්ම වීඩියෝ පටන් ගන්නෙද්දි කිව්වා නේද ලෙඩක් ආවා කියලා. මේක ඇත්තට මේ ගියර් බොක්ස් වල එහෙම ලොකු ලෙඩ එන ගියර් බොක්ස් නෙමෙයි. ගොඩක්ම දුරට ලෙඩක් එන්න පුළුවන් නම් එන්න එක්ක මෙන්න මේ වගේ බෙරින් එකක් ගෙවිලා කැඩෙන්න පුළුවන්. ඒ වගේ කැඩලා එන්න පුළුවන්. එහෙම නැත්තම් සමහරවිට මෙන්න මේ කොයිල් එකේ මොනවා හරි පිච්චෙන්න පුළුවන්. ඒකට තමයි ගොඩක් දුර කලාතුරකින් තමයි වෙන්නේ. මොකද ඒක වෙන්නේ එහෙම වෙන්න නම් ඔයාලා ගොඩක් හાર્ඩ් ඇක්සලරේෂන් කරනවා නම් ඒ කියන්නේ අර එක පාට පිකප් කරලා අර රේසින් කාර්යයක් වගේ ජරාස් කරලා රෝද කරකිලා යන්න ගන්නවා. මේ වගේ නිතර කරොත් සමහර විට මේ වගේ තියෙන කනෙක්ෂන් වලින් කොයිල් එක රත් වෙලා වෙන්න පුළුවන්. නමුත් ඒකේ ප්‍රොටෙක්ටර් එකක් තියෙනවා මේකේ. මේ කොයිල් එකේ ඕවර් හීට් එක කියන්නේ මේකේ ටෙම්පරේචර් සෙන්සර් එකක් තියෙනවා. මේක ඕවර් හීට් වුණොත් එහෙම ඒකේ සිග්නල් එකක් ඇවිල්ලා සමහරවිට ලිම්ප් මූඩ් යන්න ඉඩ තියෙනවා. වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව හෝ යන්න බැරි වෙන්න. මේකෙත් තියෙන මෙතන මේ MG1 එකෙත් සෙන්සර් එකක් එනවා. මෙන්න මෙතනට එන්නේ. මෙතනට ඒක කියලා පන්නලා තියෙන්නේ. මම එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ MG1 එකට ටෙම්පරේචර් සෙන්සර් එක. ඒ නිසා මට හිතෙනවා ඒක දුරට එහෙම ලෙඩක් එන්න තියෙන අවදාමත් අඩුයි. නමුත් එන්න පුළුවන්. මේකේ තියෙන ලෙඩේ තමයි දන්නවා මේක අනිවාර්යෙන් මේකට කූලින් සිස්ටම් එකක් වැඩ කරනවා. මේකට කූලන්ට් වැඩ කරන ඉන්වර්ටර් කූලර් එක හරහා තමයි මේකේ කූලින් සිස්ටම් එක වැඩ කරන්නේ. අන්න මේකේ ආවෙ ලෙඩේ මේක ඉන්වර්ටර් කූලන්ට් අඩු වෙනවා කියන්නේ. ඉන්වර්ටර් කූලන්ට් අඩු වෙනවා. කොහොම ලීක් එකක් නැති නිසා තමයි අපි බැලුවේ. මෙන්න මේකේ මෙතනට තමයි මෙන්න මේකද මේ කෑල්ල ගලවලා තියෙන්නේ. මෙතනට එනවා කූලන්ට් ලයින් එකක්. මෙතනින් ඇවිල්ලා මෙන්න මේක හරහා ඇවිල්ලා තමයි මේක කූල් වෙන්නේ.
එතකොට මේකේ මේ කූලන්ට් එකේ මොකක් හරි ගැටලුවකට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ බලන්න මෙතන මේ ඒක දිය වෙලා වගේ හිල් වෙලා. ඊට පස්සේ කූලන්ට් ඔක්කොම මේ ඔයිල් වලට මික්ස් වෙන්න ගත්තා. ඒක නිසා තමයි කූලන්ට් අඩු වුනේ. ඔන්න ඕක තමයි ලෙඩේ. ඒ වගේ ලෙඩක් හදිස්සියේ කලාතුරකින් තමයි එන්නේ. නිතර වෙලාවේ නිතර දෙවේලේ එන ලෙඩක් නෙමෙයි. ඔන්න ඕක තමයි වැඩේ. ECVT කියන්නේ මෙන්න මේක තමයි. ඔයාලට මේ වගේ වෙන වීඩියෝත් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න Easimo AutoZone channel එක. වීඩියෝ එකට මොනවා හරි අදහස් තියෙනවා නම් කමෙන්ට් කරන්න යටින් තව මොනවා හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවා කමෙන්ට් කරන්න. මේක සෙට් කරලා වැඩ කරන විදිය මම වෙනම වීඩියෝ එකකින් දාන්නම් පොඩි වීඩියෝ එකකින්. කොහොමද තියෙන එක නැත්නම් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. එහෙනම් ගිහින් එන්න channel එක subscribe කරන්න මතක ඇතුව Easimo AutoZone page එකක් තියෙනවා. ඒකත් follow කරන්න. ඒ වගේම ඔමේගා නාමල් කුලතුංග මගේ page එකත් follow කරන්න. ඒකේ තමයි ගොඩක් දුරට අපි මේ වගේ තාක්ෂණික කරුණු කතා කරන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ගිහින් එන්නම් නැවතත් වීඩියෝ එකකින්. දැන් ඔයගොල්ලෝ හොඳ අවබෝධයක් ගත්තා ECVT එක කොහොමද වැඩ කරන්නේ කියලා වීඩියෝ එක බලලා. ඔය සාමාන්‍ය සරල පැහැදිලි කිරීමක් මේක වැඩ කරන එක. නමුත් ඔකේ බොහොම පොඩි කෑල් ටිකක් තිබුණාට ගියර් බොක්ස් එක වැඩ කරද්දී පොඩ්ඩක් ඉතින් ඔක සිස්ටම් එක වැඩ කරන විදිය පොඩ්ඩක් ඉතින් සංකීර්ණ සිස්ටම් එකක් තමයි තියෙන්නේ. අපි ඉස්සරහට ඒ වගේ ගැන කතා කරමු ඉස්සරහට. හොඳයි එහෙනම් ගිහින් එන්න. channel එක subscribe කරන්න මතක ඇතුව